ආයිබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් ඔයාලව ලස්සන තැනක් පෙන්වන්න තමයි එකගෙන යන්නේ. මේ අපි යන්නේ නාලපිටිය 12 භාගේ පාරේ. බලන්නකෝ ඔයාලා මේ පාරේ ලස්සන විදිහට පේනවා ඇති. අර ඈතින් පේන්නේ කබරගල කන්ද. ඔයාලට අර පේන්න තියෙන්නේ කොත්මලේ සෑය. මේ පාර දිගේ යද්දී ඇස්මානයටම විහිදෙන පුළුල් පරිසරයක් විඳගන්න පුළුවන්. මේ තියෙන්නේ ගම්පල ප්‍රදේශය. මෙතනට ආපුවාම අඹුලුවාවත් හොඳට පේනවා. පොලිස් බාග පාරේ ගමන් කරන බස් රථයක්. මේ තේවතුවරින් ගමන් කරන මාර්ගය දිගේ යනකොට කුඩා දිය පහරවල් අපිට හම්බ වුණා. ඇත්තටම මේ ගමන් මාර්ගය හරිම සුන්දරයි. හරිම නිස්කලංකයි. ඒ වගේම තමයි සිල් සුලං හමාගෙන එනවා. මාවත දිගේ යන සෑම මොහොතක්ම දැසට හමුවන සුන්දර නිර්මාණයන්මයි. දෙපසින්ම දිස්වෙන තුරුලතා, තේවතු යායවල් සහ ඊදුමේ බැසුණු කඳු පන්ති මේ ගමනට එක්තරානේ අමුතුම සුන්දරත්වයක්. වාංගු ගැසුණු කඳු ප්‍රමාවත, සිහිල් සුළඟ සහ පරිසරයේ නිහඬ බව සිතට ගේන සැනසීමක්. අපේ ගමනාන්තයට වඩා මේ මාවතේ ගමන් කරන එකම තාම සුන්දර අත්දැකීමක්. අර ඈත තියෙන කඳු පන්ති මීදුමෙන් වැහෙන විදිහ බලන්නකෝ. පොඩි පින්නකුත් යනවා දැන් නම්. අන්න නාන්න හොඳ තැන. පරිසරයේ තියෙන සුන්දරම දසුන් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ කතාවක් තමයි. බලන්නකො කාලගුණේ වෙනස් වෙන විදිහ. උදේ හොඳට අවුව පායලා තිබ්බ දැන් ඔන්න පොඩි පින්නක් යනවා. රැස්සක් එන්න වගේ. කඳු ටිකක් මීදුමින් වැහිලා යනවා. බලන්නකො හස උදේ තිබ්බ විදියද දැන් තියෙන්නේ කියලා. මේ ඈතින් පේන ඔයාලට දේතිරිය ඇල්ල. අපේ සෝබා දහම හරිම සුන්දරයි නේද? මේ වගේ තැනකට ආවහම හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. බලන්නකෝ ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ තියෙන දේතිරිය ඇල්ලේ උඩ කොටස. බලන්නකෝ ගල් පරාතරින් ගලාගෙන බහින ආකාරය හරිම ලස්සනයි නේද? මේ ඇල්ල මීටර් 30ක් විතර උසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලෙව්දෙණිය ගම්මානය ඇසළ නාවලපිටිය 12 භාගේ පාරේ තමයි මේ මනස්කාන්ත දියඇල්ල පිහිටලා තියෙන්නේ. මේ දියඇල්ලට ළඟම නගරය වෙන්නේ නාවලපිටිය. නාවලපිටිය 12 භාගේ පාරේ කිලෝමීටර් 20ක් විතර ආවට පස්සේ තමයි මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ. මේ දියඇල්ල මහා ඔයේ අතු ගංගාවක් වෙනවා. මේ දියඇල්ල මාර්ගය අසලම පිහිටලා තියෙන නිසා අපිට පහසෙන් හඳුනා ගන්න පුළුවන්. ඔන්න මම ඉතින් ඔයාලට ලස්සනම දියඇල්ලක් පෙන්නුවානේ දේතිරි ඇල්ල. මෙන්න මේ පාරේ තියෙන තවත් ලස්සන තැන් ගොඩාක් ඔයාලට මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. පරිසරයට ආදරය කරන්න, පරිසරයේ සුන්දරත්වය විඳින්න. හැබැයි පරිසරයේ තියෙන දේවල් නාස්ති කරන්න එපා, විනාශ කරන්න එපා. ඒවා අපේ අනාගත පරපුරට ඉතිරි වෙන විදිහට භාවිතා කරන්න මතක තියාගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. ඔයාලට සුබ දවසක්.